එන ෆෙනිස් කුඩ්ස් තමයි මේවා. දැන් මේවට තමයි අපි ඒවත් ගෙනල්ලා තින්නේ. මේ තියෙන මේක පිච්චුනොත් එම මේක දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා වොට් 10 ඉඳන් වොට් 100 වෙනකන් තියෙනවා. කොහොමද පයිසෙ? 100 300 වෙනකන් තියෙනවා. මේවා යනවා මේ 250 350 450 ඒ වගේම 650 850 වෙනකන් යනවා. වොට්ස් එක අනු යන්නේ. වොට්ස් එක අනුවෙන් යනවා. මේක රුපියල් 100යි මේක රුපියල් 300යි. රයිට් ඕකේ. එතකොට මේකේ ගාන කීයද එතකොට? මේකත් අපේ ගාව වොට් 10 ඉඳන් වොට් 100 වෙනකන් තියෙනවා. වොට් 10 රුපියල් 200යි 20 300යි 400යි යනවා 1850 වෙනකන් යනවා. හරි මේක වල LED පැනල් ලයිට්. මේකේ ඇතුළට ගිල්ලන එක පිටින් අල්ලන එක සංක් සර්වර්ස් කියලා කියන්නේ. මේක අපේ ගාව තියෙනවා වොට් 6 12 18 24 වෙනකන් තියෙනවා. සුදු එළිය කා එළිය රවුම කොටු ඔක්කොම තියෙනවා. මේක ඇවිල්ලා වෙන්නේ රුපියල් 850යි වෙන්නේ. හරිද? මේක නිකන් හරි මේක පිච්චුනොත් එම ඒකටත් අපේ ගාව කොළඹ YouTube channel සාදරයෙන් පිළිගමු. අද අපි ආවේ ෆස්ට් කොස්ට් ස්ට්‍රීට් එකට අලුතින් අරලා තියෙන කම්ප්ලෙක්ස් එකක් ඉලෙක්ට්‍රොනික් ආකේඩ් නම්බර් 91. ඒකේ තියෙනවා LED බල්බ් වලට ගන්න ඕන තරම් පාර්ට්ස්. ඕලන්ට මොනවා IC එකක් හරි LED බල්බ් එකක් මොරේ කැඩුනොත් ඔය LED බල්බ් එක ඕගලන්ට විසි කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙනවා ඒ වගේ පාර්ට්ස්. අපි ගිහිල්ලා බලමු මේක ඇතුළට මොනවද තියෙන්නේ ඒගොල්ලන්ගේ පාර්ට්ස් ඔක්කොම. ශොප් එකේ මල්ලි කෙනෙක් ඉන්නවා. මේ පාර්ට්ස් වල අහමු මිල ගණන් කොහොමද කියලා. මල්ලි මට කියන්න කොහොමද මේ මිල ගණන් කොහොමද මේ වල? මේකල 100 watt chip එක මේකවල ෆ්ලෑෂර් වලට අනිත් එක ස්ට්‍රීට් ලයිට් වලට දාන එක මේකට ඩ්‍රයිවර් ඌමනා වෙන්නේ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් එක කෙලින්ම කරන්ට් එකට දෙන්න තියෙන්නේ මේ දෙපැත්තෙන් පාස්සලා දෙන්න තියෙන්නේ එච්චරයි. එච්චරයි. ඔව්. හරි. එතකොට මේක ප්‍රයිස් එක කොහොමද යන්නේ රිටේල් ප්‍රයිස් එක? මේක රිටේල් එක යනවා රුපියල් මේක රිටේල් එක රුපියල් 650යි. හෝල්සේල් ඔයගොල්ලන්ට තියෙනවා. ඔව් හෝල්සේල් ගන්නත් පුළුවන්. ඔව්. මල්ලි අපිට කියන්න මෙන්න මේ මොනවලද යූස් කරන්න මේවා ටික? මේ ඔක්කොම එන්නේ අවුට්ඩෝර් ලයිට්ස් වලට එන එක. ඔව්. අර
බටන් වගේ තියෙන එක ඒක එන්නේ ඇවිල්ලා අවුට්ඩෝර් ස්පොට්ලයිට් වලට එනවා ඇස් වගේ එන ඒවට එනවා අනිත් එක ඒවා ටෝච් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔව් මේ ඔක්කොම මේ තුනම එන්නේ ගාඩන් ස්පොට්ලයිට් ඒවට තමයි මේක එන්නේ. ඒ චිප්ස් එක එන්නේ. ඔව් ඒ චිප් එක එන්නේ. මේ සේරම ටික එන්නේ LED ෆ්ලෑෂස් වලට. ඔව්. හරිද මේවා මෙතන ඩිරෙක්ට් තියෙනවා මේක ඩ්‍රයිවර් ටයිප්. මේ ඔක්කොම ඩිරෙක්ට්. ඔව්. ඔක්කොම මේ ඩිරෙක්ට් කියද්දි මේවා ඩ්‍රයිවර් සුම්මනා වෙන්නේ නැහැ. කෙලින්ම මේ කරන්ට් එකට දෙන්න තියෙන්නේ මේ ලෝඩ් එකකට නියුට්‍රල් එකටයි වයර් දෙක පාස් කරලා. ඩ්‍රයිවර් ටයිප් එකට ඩ්‍රයිවර්ස් වෙනම අරන් තමයි මේකට දාන්න වෙන්නේ. හරි. මේක ඇවිල්ලා මේ මෙතන සඳහන් කරලා තියෙනවා. මෙතන වොට් 51 රුපියල් 450ක් වෙනවා. C1 850ක් වෙනවා. මේවට වෙනම අමතරවම ඩ්‍රයිවර්ස් ගන්න ඕනේ. මේවට ඇවිල්ලා එහෙම ඕනේ නැහැ. මේක රුපියල් 450යි වෙන්නේ. ඩිරෙක්ට් තමයි ඩ්‍රයිවර්ස් මොකද තුමන වෙන්නේ. කෙලින්ම පාවිච්චි කරන්න තියෙන්නේ. ඔව්. මේ පිච්චුනොත් හරි රිප්ලේස් කරන්නත් පුළුවන්. ඒකයි. ඔව්. අනිත් එක මේ සේරම එන්නේ ඒකත් එන්නේ LED ඩවුන් ලයිට් පැනල්ස් ග්ලාස් පැනල් කියලා කියන ඒවට එන්නේ. මේවා එන්නේ ස්ටෙප් ලයිට් වලට. මේ සේරම තියෙන මේ පල්ලෙහා තියෙන සේරම ටික ඇවිල්ලා LED ෆ්ලෑෂස් වලට යන ඒවා. මේක ඩිරෙක්ට් assembly model. දැන් අලුතෙන් එන පැනල් වලට ඔක්කොම මේ ෆ්ලෑෂස් වලට ඔක්කොම මේක තමයි යන්නේ. එතකොට මේක කොහොමද එතකොට? මේ ඔක්කොම යන්නේ ඇවිල්ලා LED house bulb වලට. මේවා මේ සේට් එක වොට් 5 නම් තියෙනවා අපේ ගාව වොට් 100 වෙනකම්. ඒකෙන්ම කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ඒවා දාන්න බැරි නම් පොඩි ඒවාත් තියෙනවා. එතකොට මේ ප්‍රයිස් එක කොහොම මේකේ 80ක් දාලා තියෙන එකනේ. ඔව් මේ වොට් 80යි වොට් 20 100යි 30 120යි 40 140යි එහෙම යනවා 500 වෙනකම්. මේ රේන්ජ් එකෙන් ගත්තොත් වොට් පටන් ගන්න 80ෙන් 80 100 100 එහෙම යනවා වොට් 100 වෙනකම් යනවා රුපියල් වොට් 100 රුපියල් 650ක් වෙනවා. හරි. මේ ටික කහයිලියත් ගන්න පුළුවන්. මේවට ඩ්‍රයිවර් සූමනා වෙන්නේ නැහැ. කෙලින්ම ඩිරෙක්ට් ගන්න තියෙන්නේ මේ දෙකට මෙතන ලෝඩ් එකට නියුට්‍රල් එකට පාසන්න තියෙන්නේ. එතකොට මේක කොහොමද? මේවා ඇවිල්ලා එන්නේ ලෑම්ප් ෂෙඩ් වලට එන එකක්. ජනලේ ලෑම්ප් ෂෙඩ් එකට මේක 3 කලර්. එතකොට මේවට ඩ්‍රයිවර්ස් ඕන නම් ඩ්‍රයිවර්ස්ත් වෙනම ගන්න පුළුවන්. හරි. ස්විච් එක ඔෆ් කරලා ඔන් කරද්දි මුලින්ම සුදු පත්තු වෙනවා ඊට පස්සේ කහ පත්තු වෙනවා ඊට පස්සේ දෙකම එකට පත්තු වෙනවා. මේ දෙකම ඒක තමයි. මේවා ඇවිල්ලා මේක 850ක් වෙනවා මේක රුපියල් 650ක් වෙනවා. මේවා ඇවිල්ලා UFO lights කියලා කියන්නේ warehouse වලට දාන lights. so ඒකට විතරක් නෙමෙයි එයාලගේ මොනවාරි purpose තියෙනවා නම් ඒවටත් මේවා ගිහලා පාවිච්චි කරනවා. එයාලා ඒ රඳව ගන්න පුළුවන් නම් මොනවාරි දෙයකට ගිහලා පාවිච්චි කරනවා. මේවත් ඩිරෙක්ට් තමයි. මේක වොට් 100 මේක වොට් 150 දෙකෙන්ම සුදු තියෙනවා කහ තියෙනවා නැචරල් වයිට් ඒ කියන්නේ 4000 කි තුනම තියෙනවා. එතකොට බල්බ් එකක් කැඩුනොත් දැන් විසි කරන්න ඕනේ නැහැ. විසි කරන්න ඕනේ නැහැ. පාර්ට්ස් තියෙනවා ඔයගොල්ලෝ ඕන පාර්ට්ස් තියෙනවා. ඔව්. හරි. අමතර කොටස් සේරම අපේ ගාව තියෙනවා. මේවා එන්නේ අයිස් කියුබ් කියන පැනල් වලට එන එකක්. මේක වොට් 12 මේක වොට් 18 මේ වලිනුත් තියෙනවා සුදු කහ නැචරල් වයිට් 4000 කි තුනම තියෙනවා. ඒවා ඩ්‍රයිවර් ටයිප්. right. මලි මේක විස්තරයක් කරන්න මට. මේකට කියන්නේ මේක LED ෆ්ලෑෂර් එකක්. මේක අවුට්ඩෝර් ෆ්ලෑෂර් එකක්. ඕකේ. මේක ඇවිල්ලා මේ තියෙන මේ ලෝඩ් එක නියුට්‍රල් එකයි දුන්නා මේ සමහර කට්ටිය මේ එර්ත් එක දෙන්නේ නැහැ. එර්ත් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. දුන්න නැත්නම් මොකද වෙන්නේ මේ ඔක්කොම දැන් ඩිරෙක්ට් නේ. ඔව්. ඒකට අකුණ හරි පින්නක් හරි වැදුනම එකපාරටම මේ බෝඩ් එක යන්න බලනවා. කොහෙන් ගත්තොත් හරි ඒ අනිවාර්යෙන් කරන්න. අනිත් එක මේ බීඩින් වටේට ඇවිල්ලා අනිවාර්යෙන් සිලිකන් දාන්න ඕනේ. දැම්ම නැත්නම් අතුරට මේක ඇතුළට ඇවිල්ලා වතුර වාෂ්ප වගේ ගිහිල්ලා පිච්චෙන්න ඉඩ තියෙනවා. මේක දැන් අපි ගාව ඉස්සලා අපි බැලුවානේ මේ SMD අරෝමියෝ චිප්ස් වගේ. දැන් ඒ වලට එන ෆිනිෂ් ගුඩ්ස් තමයි මේවා. දැන් මේවට තමයි අපි ඒවත් ගෙනල්ලා තියෙන්නේ. මේ තියෙන මේක පිච්චුනොත් එම මේක දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා වොට් 10 ඉඳන් වොට් 100 වෙනකන් තියෙනවා. කොහොමද පයිසෙ? 100 300 වෙනකන් තියෙනවා. මේවා යනවා මේ 250 350 450 ඒ වගේම 650 850 වෙනකන් යනවා. වොට්ස් එක අනුව යන්නේ. වොට්ස් එක අනුවෙන් යන්නේ. මේකෙත් තියෙනවා ඒ වගේම. මේකේ වොට් 10 ඉඳන් 400 වෙනකන්. ඒ කියන්නේ 10 20 30 ඒ වගේ මේක සුදු එලියක් තියෙනවා කහ එලියක් තියෙනවා. දැන් මේක ඇවිල්ලා මේක නිකන් හරි පිච්චුනොත් එම මේක ඇවිල්ලා රත් කරලා තමයි ගලවන්න ඕන. එතකොට ඒක නිකන් හරි බින්දුනොත් එම ඒකටත් වෙනම අපේ ගාව වීදුරුත් තියෙනවා. මේකෙත් වොට් 10 ඉඳන් 400 වෙනකම් වීදුරුත් තියෙනවා අපේ ගාව. මේකේ ප්‍රයිස් එක කොහොමද? මේකේ ප්‍රයිස් යනවා රුපියල් 50 ඉඳන් පටන් ගන්න. වොට් 10 50යි වොට් 20 100යි 40 ඒ වගේම යනවා. හරි. මට දැන් මේක ගැන විස්තර මේකට පාර්ට්ස් එක තියෙනවනේ ඕලංග මේකේ. ඔව් මේකටත් පාර්ට්ස් තියෙනවා. මේකත් නිකන් අර පිච්චුනොත් එමේ මේ තියෙන්නේ මේ වලට එන බෝඩ්ස් ටික. හරිද? මේකත් වොට් 10 ඉඳන් අපේ ගාව වොට් 100 වෙනකම් බෝඩ්ස් තියෙනවා. සුදු තියෙනවා කහ තියෙනවා. මේ ඔක්කොම ඉන්නේ ඩිරෙක්ට් බෝඩ්ස්.
මේක ආක් කරලා මේක දාන්න තියෙන්නේ එච්චරයි. ඔච්චරයි මේ හැබැයි මේකට පිටිපස්සේ වල හිට්සින් පේස්ට් එක දාන්න ඕනේ හිට්සින් එක තිබුණොත් විතරයි මේවා ඔරොත්තු දෙන්නේ ඒ කියන්නේ පේස්ට් එකක් ගන්න තියෙනවනේ ඕගොල්ලන්ගේ. ඔව් පේස්ට් එකක් තියෙනවා මේක මොකද මේවා වෙලා නිකන් ප්ලාස්ටික් බෝඩ්ස් නෙමෙයි මේවා ඇලුමිනියම් බෝඩ්ස් එතකොට රත් වෙද්දි පිච්චෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මේ තියෙන්නේ මේක තමයි පේස්ට් එක හරිද ඔව් මේක කියන්නේ තර්මල් කම්පවුන්ඩ් කියලා මේ කියන්නේ මේ සුදු පාටට එන එක මේක අනිවාර්යයෙන් මේක පිටිපස්සට දාලා තමයි දාගන්න ඕනේ රස්නෙත් ඒක කීයද ඒකට මේක පස්සේ මේක වෙනවා රුපියල් 300යි රස්නෙත් දරා ගන්නවා ඇලවීමත් වෙනවා මේකේ මේ පොඩි එකක් තියෙනවා මේක රුපියල් 100යි මේක රුපියල් 300යි රයිට් ඕකේ එතකොට මේකේ ගාන කීයද එතකොට මේකත් අපේ ගාව වොට් 10 නම් වොට් 100 වෙනකන් තියෙනවා වොට් 10 රුපියල් 200යි 20 300යි 400යි ඒව යනවා 1850 වෙනකන් යනවා හරි මට මේකේ තියෙන මේකේ පාර්ට්ස් එක මට පෙන්වන්න මේක කොහොම පාර්ට්ස් එක තියෙන්නේ අපේ ගාව මේ වගේ පාර්ට්ස් හදා ගන්නත් බඩු තියෙනවා මේකේ තියෙන්නේ වොට් 5 නම් වොට් 25 වෙනකම් විතරයි ඉතින් මේ මමතර කොටස් ඔක්කොම එනවා ඒකට ඔව් මේක සුළු දෙයයි තියෙන්නේ අර මං ඉස්සලා කිව්වනේ කම්පවුන්ඩ් එක මේකට දාලා මේ දෙක මේකට ක්ලිප් කරලා මේක ඇතුළට මේක ඉර කරලා ඊට පස්සේ මේකත් ඉර කරන්න තියෙන්නේ මේ පිටිපස්සට එන නොබ් දෙක දාන්න තියෙන්නේ එච්චරයි මේ වගේම වොට් 5 ඉඳන් වොට් 25 වෙනකම් තියෙනවා අපේ ගාව ඒකේ ප්‍රයිස් එක කොහොමද 120යි 160යි 200යි එම වොට් 25 ඇවිල්ලා රුපියල් 300ක් එනවා රයිට් මේකත් මට විස්තර දෙන්න කොහොමද කියලා මේකත් මේක වෙලා LED පැනල් ලයිට් මේකේ ඇතුළට ගිල්ලන එක පිටින් අල්ලන එක සංක් සර්වර්ස් කියලා කියන්නේ මේක අපේ ගාව තියෙනවා වොට් 6 12 18 24 වෙනකම් තියෙනවා සුදු එළිය කා එළිය රවුම කොටු ඔක්කොම තියෙනවා මේක ඇවිල්ලා වෙන්නේ රුපියල් 850යි වෙන්නේ හරිද මේක නිකන් හරි මේක පිච්චුනොත් එම ඒකටත් අපේ ගාව බඩු තියෙනවා මේ තියෙන්නේ මේකට වටේට එන්නේ මේ වගේ LED ස්ට්‍රිප් කියලා කියන්නේ මේකේ තොට 6 12 18 24 ඒ වගේම තියෙනවා රවුන්ඩ් කොටු දෙකටම වෙන වෙනම තියෙනවා සුදු කාත් තියෙනවා මේක වොට් 6 රුපියල් 100යි 12 150යි 18 200යි 24 250යි ඒ විදිහට යන්නේ මේක ඇවිල්ලා LED ඩ්‍රයිවර් කියලා කියන්නේ මේකත් සමහර විට හකුණුවේම දරා ගන්න බැරුව ගියත් පිච්චෙනවා මේකටත් අපේ ගාව ඩ්‍රයිවර්ස් තියෙනවා එකේ නම් 3 4 නම් 7 8 24 වොට් 60 දක්වා තියෙනවා මේ ඒකේ ප්‍රයිස් එක කොහොමද එතකොට මේක ඇවිල්ලා තනි පාටවල් 200 250 300 304 යන අතර තමයි යන්නේ ඊට වැඩි නෑ මේක ඇවිල්ලා පාට 3 ඒ කියන්නේ ස්විච් එක ඔෆ් කරලා ඔන් කරද්දි පාට මාරු වෙන ඩ්‍රයිවර්ස් මේක හරිද මේකේ තියෙනවා 4 7 කියලා ඩ්‍රයිවර් එකක් තියෙනවා වොට් 10 වෙනකන් යන එක ඊට පස්සේ 24 වෙනකන් යන එකක් තියෙනවා හීගාවට එකක් තියෙනවා වොට් 60 වෙනකන් යන එකක් තියෙනවා මේවත් මිල යන්නේ රුපියල් 450යි 550යි 650යි 850 වෙනකන් යනවා මේක ඇවිල්ලා අර මේ පැනල් එක දැන් බැලුවනේ මේකෙම බෝඩර් එන එකක් තියෙනවා ඒකට යන එක මේකට වෙලා වයර් 4ක් එනවා මේක ස්විච් එක ඔෆ් කරලා ඔන් කරද්දි පාට මාරු වෙනවා මුලින්ම සුදු පත්තු වෙනවා ඊගාවට අනිත් පාට පත්තු වෙනවා ඊට පස්සේ දෙකම එකට පත්තු වෙනවා ඒක මේ වටේ බෝඩස් මේ වගේ පටි දැන් තියෙනවනේ දැන් මේවා තනි පාටනේ දැන් ඔබතුමාට මං කිව්වේ මේකේ දැන් වටේ යන පාටවලුත් තියෙනවා නිල් තියෙනවා ඒකේ මේ වර්ම් වයිට් තියෙනවා පින්ක් තියෙනවා ග්‍රීන් තියෙනවා එතකොට මේක මොනවාද මේක ඇවිල්ලා පැනල් ෂීට් එක. දැන් ඉස්සර ෂීට් එක තියෙනවනේ. මේක කිරිටු වුණාම නැත්නම් උණු වෙලා කුඩු වුණාම මේක ගෙනියලා දාන්න තියෙන්නේ. මේකත් අපේ ගාව 6 12 18 24 කියලා තියෙනවා. ඒක රුපියල් 100 නම් යන්නේ. හරි. ඕකේ. මම අපිට කියන්න මෙතන කොහොමද ලොකේෂන් එකට එන්න ඕනේ කොහොමද එන්නේ කියලා මට කියන්න බලන්න හරියට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පළවෙනි හරස් වීදියේ ප්‍රධානම පාරේ තමයි ඉන්නේ. ඒක ඇතුලේ ඇවිල්ලා නම්බර 91 බිල්ඩිම. ඒක ඇතුලේ 9 වෙනි කඩේ තමයි අපේ කඩේ. අපේ කඩේට කියන්නේ මැක්ලයිට් ජෙනරල් ට්‍රේඩින් තමයි අපේ කඩේ නම. දැන් ඒක පළවෙනි හරස් වීදියට ඔබතුමාලා එනවා නම් ඒක ඔල්ගොට් මාවත පැත්තෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේන් ස්ට්‍රීට් එක පැත්තෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් රෙක්ලමේෂන් රෝඩ් එකෙන් ආවොත් එහෙම කෙලිම පළවෙනි හරස් වීදියෙන් කෙළවරටම ආවොත් එන්න පුළුවන්. හරි.